අයිබෝන් පුතේ අපි අද සම්බන්ධ වෙන්නේ 2025 විභාගෙ ලියන ඔයාලා වෙනුවෙන් අපි පවත්වාගෙන යන daily MCQ program එකේ paper number 20 වලට අදාළව එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රාංක 20 වෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව පිළිතුරු සාකච්ඡා කිරීමත් සමග විශේෂ පණිවිඩයක් තියෙනවා පුතාලා. දැන් අපිට සති එකහමාරක විතර කාල සීමාවක් තුළ අපිට පොඩ්ඩක් මේ වැඩේ නිසියාකාරව පවත්වාගෙන යන්න බැරි වුණා යම් යම් හේතුන් මත. නමුත් අද සිට ඔයාගේ මේ MCQ ප්‍රෝග්‍රෑම් එක නිසි පරිදි පවත්වාගෙන යන්න සැලසුම් සකස් කරලා අවසానයි. සහ ඒ අදාළ ක්‍රියාකාරකම් වල නිරතව අවසానයි. එතනදී මතක් කරන්න ඕන දැන් අපිට සති එකහමාරක් විතර මේ වැඩේ බ්‍රේක් වුණාට පස්සේ අපිට MCQ ගත්තොත් එහෙම සතියකට 35ක් කරනවා. ඔක්කොම MCQ 55ක් විතර අපිට මගහැරිලා තියෙන හින්දා ඉදිරි පේපර් වලදී MCQ 5කට වඩා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. සමහර පේපර් වල 10ක් තියෙන්න පුළුවන්, 5ක් තියෙන්නත් පුළුවන්. සමහර පේපර් වල 7 8 9 ඔය විදිහට අර අපිට වෙච්ච හානිය අවම කරගන්න අපි හානිය නැති කරගන්න විදිහට ඒ අදාළ ඇරියස් වෙලා තියෙන MCQ ටික අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට හැමදාම වගේ සුපුරුදු පරිදි මම අදත් විශ්වාස කරනවා ඔයාලා 20 වෙනි MCQ පේපර් එක කරලා මේ වෙනකොට ඇති. ඔයා අරගෙන තියෙන පිළිතුරු නිවැරදිද කියන එක මේ වීඩියෝ එක හරහා තහවුරු කරගන්න. හරි. බලමු පළවෙනි ප්‍රශ්නය. සංශෝධිත මුදල් පොතට ගලපන්නේ ශේෂ දෙක අතර වෙනසට බලපාන හේතුන් අතරින් කුමන හේතුවද? හරි. මෙන්න බැංකු සැසඳුම් එක තමයි අපිට මේ ප්‍රශ්නය පැන නැගිලා තියෙන්නේ. එතෙන්දී අහන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට බලපාන්නේ කුමන හේතුන්ද කියලා. ඒ කියන්නේ ඔයාලා දන්නවා බැංකුවේ වන බැංකු ප්‍රකාශයයි ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමයි අතර වෙනසක් ඇති වෙනකොට ඒ වෙනසට හේතුන් හොයලා අපි කරන්නේ සාකච්ඡා කරලා කියන්නේ වෙනසට හේතුන් හොයලා ඉවර වෙලා ඒ වෙනසට හේතුන් ටික නිවැරදි කිරීමකට ලක් කරනවා. මේ බැංකු සැසඳුම් වලදී වෙන කාරණාවක් තමයි මේක. එතකොට ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි අතර වෙනසක් ඇති වෙන්න හේතුන් තුනක් බලපානවා. පළවෙනි හේතුව තමයි මගහැරීම්. දෙවැනි හේතුව කාල වෙනස් වීම. තුන්වෙනි හේතුව වැරදි. මේ කියන වැරදි ව්‍යාපාරය අතින් වෙන්නත් පුළුවන්, බැංකුව අතින් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරයෙන් සිදුවන වැරදි, වාණිජ්‍ය බැංකුවෙන් සිදුවන වැරදි. එතකොට මේ කියන හේතුන් හින්දා තමයි ව්‍යාපාරයේ හදන මුදල් පාලන ගිණුම ශේෂයයි බැංකුවේ වන බැංකු ප්‍රකාශයේ ශේෂයයි අතර යම්කිසි වෙනස්කම් කීපයක් ඇති වෙන්නේ. එතකොට අපි කරන්නේ මේ වෙනස අඳුරගෙන සංශෝධිත මුදල් පාලන ගිණුමක් හරහා සහ බැංකු සැසඳුම් ප්‍රකාශයක් හරහා මේ වැරදි නිවැරදි කිරීමකට ලක් කරනවා. එතනදී අපෙන් අහන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට ගලපන්නේ මොනවද කියලානේ පුතේ. එතකොට මගහැරීම් කියන්නේ බැංකුව දාලා අපි දාපු නැති ගනුදෙනු වලට. කාල වෙනස් වීම කියන්නේ බැංකුව දාලා අපි දාපු නැති ගනුදෙනු වලට. වැරදි මං කිව්ව දෙපාර්ශ්වයෙන්ම වෙන්න පුළුවන්. මෙතනදී ව්‍යාපාරයට මේ මගහැරීම් සහ ව්‍යාපාරය අතින් සිදු වෙලා තියෙන වැරදි උපයෝගී කරගෙන අපි හදනවා සංශෝධිත මුදල් පාලන ගිණුම. ව්‍යාපාරයේ මගහැරීම් සහ ව්‍යාපාරයකින් සිදු වෙලා තියෙන වැරදි උපයෝගී කරගෙන හදන අපි සංශෝධිත මුදල් පාලන ගිණුම. කාල වෙනස් වීම සහ වාණිජ්‍ය බැංකුව අතින් සිදු වෙලා තියෙන වැරදි උපයෝගී කරගෙන තමයි හදන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය. එතකොට මෙයාලා අපෙන් අහන්නේ සංශෝධිත මුදල් පොතට ගලපන්නේ ශේෂ දෙක අතර බලපාන හේතුන් අතරින් කුමන හේතුවද කියලානේ. එතකොට
මුදල් පොතේ වැරදි හා අත්හැරීම්. පුතේ මුදල් පොතේ වැරදි කියන්නේ ව්‍යාපාරයේ වැරදි. හරි. අත්හැරීම් කියන්නේ මගේ හැරීම් වලටම තමයි. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 1. නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් පිළිතුරු අංක 1. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පිළිතුරු අංක 1. එතකොට අපි මේ සාකච්ඡා කරන්නේ paper number 20. මේකෙත් තියෙනවා ප්‍රශ්න 5. ඒකෙන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 1. හරිද? දෙවැනි ප්‍රශ්නේ බලන්න. වැට් සඳහා ලියාපදිංචි නොවූ ව්‍යාපාරයක ආපසු යවුම් පොදු ලෙජරයට පිටපත් කරන්න. හරිම ලේසි. ව්‍යාපාරයක පුතේ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාර සහ වැට් සඳහා ලියාපදිංචි නොවුණු ව්‍යාපාර වශයෙන් අපිට ව්‍යාපාර කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. මෙතනදී මෙයාලා අහන්නේ වැට් සඳහා ලියාපදිංචි උනේ නැති ව්‍යාපාරයක් කොහොමද මේ වැට් වල ඒ කියන්නේ ආපසු යැවුම් ජර්නලයේ එකතුව පොඩක් ඉන්න බලන්න. ඔව්. ආපසු යැවුම් පොදු ලෙජරයට පිටපත් කරන්න. හරි. එතකොට මම ඔයාලට දෙකම කරලා පෙන්නන්නම්. එකක් ඉන්නවා වැට් ලියාපදිංචි ව්‍යාපාර. අනිත් එක වැට් ලියාපදිංචි නොවූ ව්‍යාපාර. එතකොට මෙයාලා අපෙන් අහන්නේ වැට් සඳහා ලියාපදිංචි නැත්නම් කොහොමද ආපසු යවුම් පොදු ලෙජරයට පිටපත් කරන්නේ? ළමයි වැට් සඳහා ලියාපදිංචි නම් අපිට පුළුවන් වෙනවා යම්කිසි ගනුදෙනුවක අන්තර්ගත වෙලා තියෙන වැට් එහෙම නැත්නම් එකතු කළ අගය මත බදු රහිතව සුද්ධ වටිනාකම අදාළ ගනුදෙනුවට සම්බන්ධ වෙන සුද්ධ වටිනාකම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අදාළ ගනුදෙනුව තුළ ඇතුළත් වැට් ටික අපිට වෙනම ගිණුම්ගත කිරීමේ අවස්ථාවක් හම්බ වෙනවා. හැබැයි වැට් සඳහා ලියාපදිංචි නැති ව්‍යාපාරයකට එහෙම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. යාලට වැට් ගැන සැලකීමකින් තොරව සම්පූර්ණ ගනුදෙනුවම ගිණුම්ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට වැට් සඳහා ලියාපදිංචි නැත්තම් සාමාන්‍ය පරිදි අපි ආපසු යවුම් ගිණුම් තියෙනවා. එතකොට දිත්ත සටහන එන්නේ වෙළඳ ගෙවිය යුතු පාලන හර වෙළඳ ගෙවිය යුතු පාලන හර ආපසු යවුම් ගිණුම බැර වෙළඳ ලැබිය යුතු පාලන හර ආපසු යවුම් ගිණුම බැර වැට් සඳහා ලියාපදිංචි නම් පුතේ මේ කියන ගනුදෙනුවේ වැට් ටික වෙනම ගිණුම් තියන්න පුළුවන් වෙනවා. මෙතනදී අපි ගිණුම් තියන්නේ වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම හර ආපසු යවුම් ගිණුම බැර සහ වැට් පාලන ගිණුම බැර විදිහට. එතකොට වැට් සඳහා ලොකු කතන්දරයක් තියෙනවා. ඒක මෙහෙම සරලව පැහැදිලි කරන්න බෑ. ඔයාලට මෙතනදි මට කියන්න පුළුවන් ඔයාලා දන්නවා පුතේ මේ වැට් කතන්දරේ. වැට් සඳහා ලියාපදිංචි වුණාම ඒ අදාළ ගනුදෙනුවේ වැට් රහිත වටිනාකම් නැත්නම් සුද්ධ වටිනාකම අපිට අදාළ ගනුදෙනුව විදිහට හඳුනා ගැනීමට හැකි වෙනවා. එතකොට මේකේ අහන්නේ වැට් සඳහා ලියාපදිංචි නොවුණු ව්‍යාපාරයක ආපසු යවුම් ගිණුම් තියෙන විදිහනේ. මෙන්න පුතා වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම හර වෙලා වැට් මේ සමා වෙන්න ආපසු යවුම් ගිණුම බැරවෙන්න. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. ආපසු යවුම් ගිණුමට ආපසු යවුම් ගිණුම හරද ආපසු වෙළඳ ගෙවිය යුතු ගිණුම හර කර ආපසු යවුම් ගිණුම බැර කළ යුතුය. පිළිතුරු අංක 4 වෙළඳ ගෙවිය යුතු ගිණුම හර කර ආපසු යවුම් ගිණුම බැර කළ යුතුය. දෙවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 4. බලන්න පස්වෙනි ප්‍රශ්නය
රුපියල් 5300ක ණයට විකුණුම් රුපියල් 3500ක් ලෙස ගිණුම් පොත්වල සටහන් කර ඇත. ඉහත වැරදි වල ස්වභාවය අනුව කුමන වැරදි වලට අයත් වන්නේද? පුතේ, වැරදි වල ස්වභාවය අනුව අපිට වැරදි වර්ග හඳුනා ගන්න පුළුවන් ಜಾති 6ක්. පළවෙනියටම අපිට ඌනතා දෝෂ, අතිරික්තතා දෝෂ, මූලධර්ම දෝෂ, වීකරණ දෝෂ, ඊට පස්සේ හිලව් දෝෂ සහ පිටපත් කිරීමේ දෝෂ විදිහට වැරදිවල ස්වභාවය අනුව වැරදි වර්ග 6ක් තියෙනවා. මේ වැරදි වර්ග 6න් පුතේ හොඳට අහගන්න. નિયમિત වටිනාකමට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ගනුදෙනු සටහන් කරලා තිබෙනවා නම් නැත්නම් નિયમિત වටිනාකමට වඩා වැඩි වටිනාකමක් හෝ අඩු වටිනාකමක් ගිණුම් පොත්වල සටහන් කරලා තියෙනවා නම් එවැනි වැරදි වලට අපි කියනවා අතිරික්තතා දෝෂ කියලා. එතකොට මේ කියන ප්‍රශ්නේදී වෙන්නේ નિયમિત වටිනාකමට වඩා වැඩි වටිනාකමක් සටහන් කළා. නෑ, අඩු වටිනාකමක් 5300ක එකක් 3500 විදියට දාලා. කොහොම හරි පුතේ වැඩියෙන් හරි අඩුවෙන් හරි සටහන් කරලා තියෙනවා නම් හරි ගානට වඩා ඒවට අපි කියනවා අතිරික්තතා දෝෂ කියලා. එතකොට ඒ වගේ උත්තරයක් තියෙනවා පිළිතුරු අංක 3. එහෙනම් මේකට නිවැරදි උත්තරය වෙන්නේ පිළිතුරු අංක 3. මතක තියාගන්න ඕන. નિયમિત වටිනාකමට වඩා වැඩි වටිනාකමක් හරි අඩු වටිනාකමක් හරි සටහන් කරලා තියෙනවා නම් ඒක අතිරික්තතා දෝෂයක්. ඒක අතිරික්තතා දෝෂයක් පුතේ. හරිද? හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ පහත සඳහන් මූලික පොත්වලට අදාළ මූලාශ්‍ර ලේඛනය ලියා දක්වන්න. ගොඩක් ලේසි. මූලික පොත්වලට අදාළ මූලාශ්‍ර ලේඛන ටික ලියලා දාන්න ඕනේ. එයාලා කියනවා පළවෙනියටම මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලයට අදාළ වෙන මූලාශ්‍ර ලේඛනය මොකද්ද? මුදල් ගෙවීම් වවුචරය. මුදල් ගෙවීම් වවුචරය. ඊට පස්සේ ගැනුම් ජර්නලයට අදාළව තියෙන ඉන්වොයිසියක්. ඒක තමයි පුතා ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ඊගාවට මූලද මේ ආපසු යැවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලයට අදාළව හරපත. ඊට පස්සේ පොදු ජර්නලයට අදාළව ජර්නල් වවුචරය. ජර්නල් වවුචරය. හරි. මෙන්න පිළිතුරු අංක ප්‍රශ්න අංක 5ට අදාළව පිළිතුරු ටික. මුදල් ගෙවීම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනයේ මුදල් ගෙවීම් වවුචරය. ගැනුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනයේ ගැනුම් ඉන්වොයිසිය. ආපසු යැවුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය හරපත සහ පොදු ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචරය වෙන්නේ. අවසාන ප්‍රශ්නය ණයගැතියන්ගෙන් මුදල් ලබා ගැනීමේදී රුපියල් 500ක වට්ටමක් ලබා දී ඇති අතර මෙය ලද වට්ටම් ගිණුමට බැර කර ඇත. ඉහත වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්. නියමයි. එතකොට අපි වැරද්දක් නිවැරදි කරනකොට පියවර 3ක් අනුගමනය කරනවා. ඒ පියවර 3 අනුගමනය කරොත් අපිට ඕනම වැරද්දක් පහසුවෙන් සහ නිවැරදිව නිවැරදි කිරීමේ හැකියාව හම්බෙන්නේ. බලන්න එයාලා කියන්නේ ණයගැතියන්ගෙන් මුදල් ලබා ගැනීමේදී රුපියල් 500ක වට්ටමක් ලබා දී ඇති අතර මේ ලද වට්ටම් ගිණුමට බැර කර ඇත. හරිද? එතකොට සරල අදහස දුන් වට්ටම් රුපියල් 500ක් ලද වට්ටම් ගිණුමට බැර කළා. පුතේ ඉස්සෙල්ලම අපි කරන්න ඕන නිවැරදි දිත්ව සටහන ලියා ගන්න ඕන. මේ ගනුදෙනුවට අදාළ නිවැරදි දිත්ව සටහන ලියා ගන්න ඕන. එතකොට දුන් වට්ටම් වලට නිවැරදිව දිත්ව සටහන තමයි පුතේ දුන් වට්ටම් හර 500යි වෙළඳ ලැබිය යුතු පාලන බැර 500යි. මේක තමයි නිවැරදි දිත්ව සටහන. දෙවනියට අපි කරන්න ඕන මේකට අදාළ මෙයාලා කරලා තියෙන දේ ගිණුම්ගත කරගන්න ඕන. මෙයාලා කරලා තියෙන්නේ දුන් වට්ටම් ගිණුමට හර කරනවා වෙනුවට ලද වට්ටම් ගිණුමට බැර කළා.
එතනදී වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම ගැන කියවෙන්නේ නැහනේ. මතක තියාගන්න වැරදි නිවැරදි කිරීම වලදී එහෙම නොකියවෙන ගිණුමක් තියෙනවා නම් නොකියවෙන ගිණුමක් තියෙනවා නම් ඒ නොකියවෙන ගිණුමට අදාළව සටහන නිවැරදි වුණා කියලා තමයි අපි සලකන්නේ. එතකොට මෙයාලා කරලා තියෙන්නේ පුතේ ලද වට්ටම් බැර පියල් 500යි ලද වට්ටම් බැර 500යි වෙළඳ ලැබිය යුතු පාලන බැර වෙළඳ ලැබිය යුතු පාලන බැර 500යි මේ තියෙන්නේ යාලා කරපු එක. දැන් පුතේ අපි කරන්නේ මේ වැරදි නිවැරදි කිරීමේදී නිවැරදි දිත්ත සටහන සහ මෙයාලා හදලා තියෙන වැරදි දිත්ත සටහන සංසන්දනය කරනවා. මෙතනදී වෙළඳ ලැබිය යුතු පාලන බැර වෙන්න ඕන 500කින් මෙයා වෙළඳ ලැබිය යුතු පාලන බැර කරලා 500කින්. හරි. ඒක හරිනේ පුතේ. ඊට පස්සේ දුන්වට්ටම් හර වෙන්න ඕන 500කින් මෙයා දුන්වට්ටම් හර කළා නෑනේ 500කින් ඒ හින්දා මම දුන්වට්ටම් හර කරනවා 500කින් දුන්වට්ටම් හර කරනවා 500කින් හරිද ඊට පස්සේ බලන්න එතකොට මෙයාවත් හරි ලද වට්ටම් බැර කරලා තියෙනවා 500ක් ඒක වැරදි පුතා එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ ලද වට්ටම් බැර කරපු 500 නැති කරන්න ලද වට්ටම් ගිණුමට හර කරන්න 500ක් ලදවට්ටම් හර කරන්න 500. හරි. එතකොට දැන් ඔයාලට පේනවා එයා කරපු එක සහ නිවැරදි එක සංසන්දනය කරලා ඉවරයි පුතේ. එතෙන්දී අපිට ආවා දුන්වට්ටම් හර ලදවට්ටම් හර. නිවැරදි කිරීමේ දිත්ත සටහනේදී ආවේ පුතේ හරපාද දෙකක් විතරයි. නිවැරදි කිරීමේ දිත්ත සටහනේ ආවේ හරපාද දෙකක් විතරයි. අනිවාර්යයෙන්ම හර බැර තුලනාත්මක වෙන්න හර බැර පාද ඉන්න ඕන වැරදි නිවැරදි කිරීමකදී. මෙතනදී ඔයාට පේනවා බලන්න දැන් එයා දැන් අපි සංසන්දනය කරලා ඉවරයි. දැන් බලනවා හරපාද දෙකක් ආපු හින්දා එයා කරලා තියෙන්නේ මොකද්ද කියලා. එයා ගිනුම් තියලා තියෙන විදිහට පුතේ එයා ගිනුම් තියලා තියෙන්නේ බැර සටහන් විතරයි. ඒ කියන්නේ මෙයා ගිනුම් තියලා තියෙන විදිහට බැර 1000යි. බැර 1000යි හර බිඳුවයි. එයා ගිනුම් තියලා තියෙන විදිහට බැර 1000යි හර බිඳුවයි. හරිද? බැරදාහයි හරබින්දුවයි කියලා කියන්නේ පුතා මෙයාලා මේ කළා තියෙන වැරද්ද හින්දා ශේෂ පිරික්සුම සමාන වෙන්නේ නැහැ. ඇයි? එයාලා බැර කළා හර කළා නැහැ. ඔයාලා දන්නවා ශේෂ පිරික්සුම සමාන නොවන අවස්ථාවන් වලදී මෙයාලා කරන්නේ ඒ සමාන නොවෙන්න බලපාන වටිනාකම අවිනිශ්චිත ගිණුමක් ඇති කරගන්නවා. දැන් මෙතෙන්දී නම් බැරදාහයි හරබින්දුවයි කියන්නේ මෙයාලා රුපියල් 1000ක හර අවිනිශ්චිත ශේෂයක් හදාගෙන තියෙනවා. මේ වැරද්ද හින්දා. රුපියල් 1000ක හර අවිනිශ්චිත ශේෂයක් හැදිලා තියෙනවා මේ වැරද්ද හින්දා. දැන් වැරද්ද නිවැරදි කරාට පස්සේ මේ අවිනිශ්චිත ගිණුම ශේෂය නැති වෙන්න ඕනනේ. එතකොට මොකද වෙන්නේ? මේ හර 1000 නැති කරන්න මම අවිනිශ්චිත බැර කරනවා. අවිනිශ්චිත බැර කරනවා 1000කින්. අවිනිශ්චිත බැර කරනවා 1000කින්. මෙන්න නිවැරදි කිරීමේ දිත්ත සටහන ප්‍රශ්නාංක 5ට අදාළ නිවැරදි කිරීමේ දිත්ත සටහන ප්‍රශ්නාංක 5ට අදාළ දුන්වට්ටම් හර 500යි ලදවට්ටම් හර 500යි අවිනිශ්චිත බැර 1000යි. හරිද? එහෙමනම් මේ තියෙන්නේ පේපර් නම්බර් 20 වලට අදාළව පිළිතුරු සාකච්ඡා කිරීමට අදාළ කරන වීඩියෝ එක. එතකොට මේක බලලා ඔයා පුතේ හරියට ඔයා උත්තර අරන් තියනවද කියලා චෙක් කරගන්න. එහෙමනම් අපි ඊගාව දවසේදී පේපර් නම්බර් 21 වලට අදාළව ආන්සර් ඩිස්කෂන් එකත් එක්ක හම්බෙමු. හරි? ආයිබෝවන් පුතේ.